විපස්සනාවෙන් පංචස්කන්ධය දිහා විශේෂයෙන් බලනකොට එයාට තේරෙනවා මේ රූපස්කන්ධය කියන්නේ මොහොතක් පාසා ඇතිවෙල නැතිවෙල යන එකක්. වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මත් ඒ විදිහටමයි ඇතිවෙල නැතිවෙල යනවා. ඇතිවෙල නැතිවෙල යනවා නම් ඒකට තනි වචනයක් කියනවා මොකද්ද? අනිත්‍යයි. එහෙම ඇතිවෙල නැතිවෙල යන්නේම මට ඕන විදිහට පාලනය කරන්න බැරි නිසායි. අනත්තයි. ඒ මට ඕන විදිහට පාලනය කරන්න බැරි දේවල් මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න එක වැරදි සහගතයි කියලා යට වැටහෙනවා. එහෙම නැතුව මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න බැරිය කියන හැඟීම් නැත්තට නැති වෙලා යනව නෙවෙයි. එහෙම හිතන එක වැරදි කියලා වැටහෙනවා. ආන්නේ වැටහීම තමයි සම්මා දිට්ඨිය පහළ වීම කියන්නේ. ඒ වැටහීම තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙනකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය බිඳ වැටෙනකොට එයහා බැඳුන විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම දෙකක් නැති වෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනම නැති කරපු එක්කෙනාට කියනවා කවුරු කියලාද? සෝවන් ඵලයටපත් වුණ කෙනා.